මගේ නම බාරොන්. සිරිබල ගහවත්ත කනත්තේ මුරකාරය කිව්වොත් මම කවුරුත් දන්නවා මහත්තයෝ. දන්නවද? සමහර අධිතාක්ෂණික උපකරණ වලට අහුවෙනවා අමනුෂ්‍ය ආත්ම. අමනුෂ්‍ය ආත්මයක් අපිට නොපෙනෙන්නේ අපේ ඇහැට ඒ වගේ ඒවා ග්‍රහණය කරගන්න බැරි නිසා. ඒත් දන්නවද? අද කාලේ උපකරණවල විශාල ප්‍රමාණයක් තියෙනවා අධිතාක්ෂණික තරංග අල්ලගන්න පුළුවන් විදිහේ මෙවලම්. ඒක නිසා හුඟක් දේ පේන්න ගන්නවා. මම දන්නවා සමහර විට ඔයා ළඟත් ඇති මේ වගේ උපකරණ වලට අහුවෙච්ච අදහ ගන්න බැරි හරිම අමුතු જાතිය ඡායාරූප වගේ දේවල්. ඔව්. අද කතාව වෙන්න යන්නෙත් ඒ වගේම සිද්ධියක් ගැන. එහෙනම් අදත් මේක අහන්නව ඔයාව සාදරයෙන් පිළිගන්න ගමන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. තව පරක්කු වෙන්නේ මොකටද? මට අවසර දෙන්න මේ පැයේදීත් බාරොන් මාම වෙන්න. මහත්තයෝ, අද හරිම අමුතු අවමගුලක් තිබ්බා. මම හිතන්නේ ආගමේ මිනිස්සු කට්ටියක්ද කොහෙද? කට්ටියම හිටියේ මහත්තයෝ කළු ඇඳගෙන. මම මේක හරිම අමුතුයි කිව්වේ වෙන මලගෙවල් වල නම් මෙතන බිම පෙරලීගෙන විලාප දෙනවනේ. හැබැයි මේක පොඩ්ඩක් වෙනස්. මෙයාලා දුක ප්‍රකාශය කරන්නේ සින්දුවෙන්මයි. වැඩිය අඬාගෙන කෑ ගහගෙන දැඟලුවේ නෑ. හරිම වැදගත් පාටයි. කොහොම හරි මහත්තයෝ මැරිලා තිබ්බේ මැගලින් කියලා බවලතියක්. බලන්නකෝ ඉතින් නේද? ආගමෙන් ආගමට මනුස්සයාගෙන් මනුස්සයට කොච්චර දේ වෙනස් වෙනවද කියලා. අපි හැමෝම එක වගේ නෑ මහත්තයෝ. එකිනෙකාට වෙනස් දේවල් තියෙනවා. අපි වෙනස් වෙන්නේ තනියෙන්ම නෙමෙයි, රංචු පිටින්. මොකද අපේ වෙනස්කමට ගැලපෙන අයව තමයි අපි ආශ්‍රය කරන්නේ, තෝරගන්නේ මේ සමාජයේ. මහත්තයෝ, ඔය අතරේ තමයි මං දැක්කේ එක කොළුවෙක් දිගට හරහට ෆොටෝ ගහනවා. මං දැක්කමයි අවමගුලක ඔහොම ෆොටෝ ගහනවා. මේ හාදයා ළඟ ලොකු කැමරාවකුයි එක පාරට හෙන ගහනවා වගේ වදින ලයිට් එකකුයි තියෙනවා. දිගට හරහට හැම අස්සකම රිංගගෙන මේ කොළුව ෆොටෝ ගහනවා. මට මහත්තයෝ ඔක්කොම පේනවා. මොකද මෙයාලා මේ මිනිය වලදාන්නේ කනත්ත ඉස්සරහටම වෙන්නනේ. සල්ලිකාරුද්ද වියනේ. මේ කනත්තේ ඉස්සරහට වෙන්න ඉඩම් කෑලි පොඩ්ඩක් ගන්න. ඇතුළට එන්න තමයි ලාභ. මෙයාලා සල්ලි තියෙන උදවිය නිසා ඉස්සරහින්ම ඔක්කොටම පේන්න වගේ තමයි මෙයාලගේ කොතට වෙන් කරපු ඉඩම් කෑල්ල අරන් තියෙන්නේ. මාත් ඉතින් අර මුරකුටියේ ඉඳගෙන ඔක්කොම නාඩගම් ටික බල බල හිටියා. ඔය අතරේ තමයි මහත්තයෝ මට ඇර කැහුවේ එතන ඉන්න මිනිස්සෙක්. සිකියුරිටි, I said සිකියුරිටි, මේ එනවා පොඩ්ඩක්. මොන හෙන ගෙඩියක්ද මහත්තයෝ මේ පහත් වෙන්න යන්නේ? ඇයි මේ මිනිස්සයා මට කතා කරන්නේ? තමුසෙද බේකි සිකියුරිටි? ඔව් මහත්තයෝ. I say මේ පොඩ්ඩක් අස් කරලා තියාගන්නවා. බලනවා අතන තියෙන කුණු ගොඩ. මං එන්න කලින් කිව්වා මට හරි පිරිසුදුවට මෙතන තියෙන්න ඕනේ කියලා. අනේ සමාව වෙන්න මහත්තයෝ. මං බලලා රමේෂ් මහත්තයාට කියන්නම් ඔක අස් කරන්න කියලා. අන්න හරි. රමේෂ්ද මොකාද එක? කොයා? එයා නම් මේ වෙලාවේ නෑ මහත්තයෝ. හරි. එහෙනම් ආව ගමන්ම අර ටික අස් කරලා දානවා කියලා. හොඳේ. මම මහත්තයෝ
ඔය අසික්කිත කතා ටිකත් අහගෙන එන්න ආවා. මන් දන්නවා මේව සුද්ධ කරන්න ඕනේ කියලා. ඒත් ඔහොම පිරිසුදුකමට සුද්ධ කර කර ඉන්න අපිට වෙන වැඩ නැද්ද? අනික මේවල පණ තියෙන උන් ඉන්නවා කියලා මේ මිනිස්සු මේවා ගත්තනම් එයාලා දැනගන්න ඕනේ සුද්ධ කරන්න. අනේ අම්මපා මේ මිනිස්සු ටික ඔතන නැත්තම් මං ඒ කුණු ටික දානවා මිනි වලට දාලා තමයි වහලා දාන්නේ. ඇයි මහත්තයෝ කේන්ති යන්නේ නැද්ද මේ වෙන වැඩවලට? අංකල් මේ වතුර බෝතලයක් පුරව ගන්න තැනක් තියෙද? මේ හරිය? එහෙම හැව්ව මහත්තයෝ මගෙන් අර ෆොටෝ ගහපු හාදයක්. මගේ තිබ්බ කේන්තියට මට නෑ කියන්නම හිතුනේ. ඒත් ඔන්න ඔහෙ කමක් නෑ කියලා එන්නකො මේ පැත්තෙන්. මං එක්කන් ආවා මුරකුටිය ළඟ තියෙන ටැප් එකට. අංකල් මට ඇහුණා අර ගොල්ලෝ කතා කරපු විදිය. ඕව ගණන් ගන්න එපා ඔයා. මේ මිනිස්සුන්ට සල්ලිනේ පොඩ්ඩක් මාන්නේ ඉතින්. ඔව් ළමයෝ ඒක තමයි මාත් බැලුවේ. ඔයාලා මේ අයගේ කෙනෙක් නෙමෙයිද? නෑ අංකල් මම වෙනම ආවේ. මට එන්න කිව්වා ෆොටෝස් වගේක් ගහලා දෙන්න කියලා. මේ ෆියුනරල් එකේ. එහෙමත් එකක්ද? හරිම අමුතු වැඩ තමයි නේ වෙන්නේ. ඉපදුනාම ෆොටෝ ගහනවා, විශේෂ අවස්ථාවක් ආවම ගහනවා. හැබැයි මම දැකලා තිබ්බේ නෑ අවමගුලක ෆොටෝ ගහනවා. දැන් ඒකත් හරිනේ. අනේ ඔව් අංකල් මේක ගොඩක් සල්ලි තියන අය කරනවා. එයාලා වෙනම ෂූට් එකක් කරනවා මෙමරි එකක් විදියට තියාගන්න. අනේ මන්ද ළමයෝ මට ඔය ළමයා කියන අnder දෙමළ පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. මහත්තයෝ ඔයාලට කියන්න එදා දවස ඔය මල විකාරත් එක්ක ගෙවිලා ගියා. රෑ බෝවි ගෙනත් ආවා. අංකල් ඉන්නවද? මහත්තයෝ බෙරිහන් දෙනව ඇහුණා මට ගේට්ටු ළඟින්. මං එළියට ඔළුව දාලා බලද්දී අර ෆොටෝ ගහපු කොල්ලා. දැන් වෙලාව රෑ 8:00 විතර ඇති. මං කරපු වැඩේ සරමත් කැපොට ගහන් ආව එළියට. ඔව් මොකද ළමයෝ ඔය හෙඩ්ලයිට් එක ඔෆ් ගත්තනම් බයික් එකේ කිසි දෙයක් පේන්නේ නැහැ. අංකල් මාර වැඩේනේ. මහත්තයෝ එහෙම කියද්දිම මට තේරුණා ලොකු දෙයක් වෙලා තියෙනවා කියලා. මං ඇහුවා ඇයි කියලා. එතකොට ඒ ළමයා මට ෆෝන් එකෙන් පෙන්නනවා අද හවස් වරුවේ ගත්තු ෆොටෝ එක. ඔයාට කියන්න මතකද අර මිනිස්සෙක් මට අඬ ගහලා බැන්නා. අන්න ඒ මිනිස්සයාගේ ගහපු ෆොටෝ එක ඒ මිනිස්සයාගේ කරේ කවුරු හරි පුංචි ළමයෙක්ගේ කකුල් දෙකේ ඉඳලා ඉන්න කොටස ළඟට වෙනකම් පේන ඡායාවක් තියෙනවා. හරියට නිකන් කවුරු හරි කරට නැගලා වගේ. අර කොල්ල මගෙන් ඇහුවා චුට්ටක් එතනට ගිහිල්ලා බලමුද කියලා. මහත්තයෝ මටත් හිතාගන්න බෑ මේක. අර මිනිස්සයාගේ ඇඟේ ආත්මයක්වත් හිටියද? මං කරපු වැඩේ ඒ කොල්ලව හිමින් සැරේ ගේට්ටුවෙන් ඇතුළට අරන් ඒ සොහන පැත්තට ඇවිදන් ගියා. ඒ කොළුවා එතනට ගිහින් එතනේ ෆොටෝ එක ගහපු විදියටම හිස් අවකාශයේ තව ෆොටෝ එකක් ගැහුවා. මහත්තයෝ එතකොට නම් කිසිම දෙයක් නැහැ. මං ඒත් කිව්වා මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ පුතාගේ කැමරාවේ. ඒ කොළුව නම් හොඳටම බය වෙලා ඉන්නේ. හිත හදන්නත් එපැයි. ඒ කොල්ලා තහවුරුම කරන්න හදනවා ඒක මොකක් හරි අద్භූත දෙයක් කියලා. අමුතු වචන වගේකුත් කියනවා. මහත්තයෝ ඒ ඉන්නකොටයි මන් දැක්කේ අර කුණු වගේක් විසි කරලා තිබ්බ කොත ළඟ පුංචි ළමයෙක්ගේ සපත්තුවක් වැටලා තියෙනවා. එනකොට නම් හොඳකට නෙමෙයි
මේ කොල්ලා දන්නේ නෑනේ මේකේ මට සිද්ධ වුණ දේව. යමුනේ දැන් ඇති මෙතන හිටියා. ඇයි අංකල් එහෙම කිව්වේ? මොන හරි දැනුණාද? අංකල් මම කීයක් හරි දෙන්නම්. අපි මෙතන ඉඳලා පැරනෝමල් එවිඩන්ස් එකක් කැප්චර් කරගෙන යමු. ළමයෝ මට කීයක්වත් එපා. මෙන්න මෙහෙ එනවා යන්න මනස්ගත නොකර. මහත්තයෝ ඒ ළමයා එන්නෙම නෑ. ඒත් එක්කම එතනේ කුණු ටික ඉතුරුලා තිබ්බ කොතේ නම අර ළමයා කියවුවනේ. අංකල් මේකේ නම ෂෙනායා. පුංචි ළමෙක්. හත්ව ළමේ. නම පැහැදිලිවම කිව්වා. මහත්තයෝ මම විගහාර එතනින් මේ ළමයව තරන් ආවා. මට නම් හිතෙන්නෙම අර වෙලාවේදී ඒක අස් කරන්න කියලා කෑ ගැහුවේ ඒ හිටපු මහත්තයා නෙමෙයි. හෙටම රමේෂ් මහත්තයාට කියලා ඒ කොතාවට පිරිසිදු කර දාන්න ඕනේ. ඔයා මේක බලන එක හරිම ස්පෙෂල් දෙයක්. ඔයා දන්නේ නෑ you are already part of this journey. මේක නිකන් වීඩියෝ එකක් නෙවෙයි. මේක අඳුරු කුතුහලයෙන් පිරුණු රියල් එක්ස්පීරියන්ස් එකක්. subscribe කරන්න next episode එකෙන් හම්බෙමු.